ඔව් ඇත්ත වශයෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ අද දින සාගරිකා දුම්රිය බෙලියත්ත සිට මරදාන දක්වා බෙලියත්ත දුම්රිය ස්ථානයෙන් 4යි කාලයට පිටත් වීමට නියමිත අංක 97 දරන සාගරිකා දුම්රිය වාද්දුව දුම්රිය ස්ථාන ආසන්නයේදී පිළිපැනීමට ලක් වුණා. මෙම දුම්රිය අද දින උදෑසන නියමිත වේලාවට නම් 4යි කාලට බෙලියත්ත දුම්රිය ස්ථානයෙන් පිටත් වෙලා ගමන ආරම්භ කරලා පැමිණලා තියෙනවා. ඒ වගේම එම දුම්රිය දකුණු කළුතර දුම්රිය ස්ථානයේ පසු ආපසු නැවතීමට නියමිත තිබුණේ පානදුර දුම්රිය ස්ථානයේ. එම දුම්රිය දකුණු කළුතර දුම්රිය ස්ථානයේ විනාඩි 3ක ප්‍රමාදයක් සහිතව දකුණු කළුතර දුම්රිය ස්ථානයට මේ දුම්රිය පිටත් වීමට නියමිත පැමිණලා පිටත් වීමට නියමිත 7:13 උදෑසන අද දින පැමිණලා තියෙන්නේ 7:16ට 7:16ට දකුණු කළුතර දුම්රිය ස්ථානයෙන් පිටත් වෙලා තියෙනවා මේ සාගරිකා දුම්රිය පිටත් වෙලා වාද්දුව දුම්රිය ස්ථානයේ පහු කරලා ගමන් කරද්දී උදෑසන 7:25ට පමණ දුම්රිය පීලිපැනීමට ලක් වෙලා තිබ්බා. එතකොට ඇත්තට මෙම දුම්රිය S11 වර්ගයේ බලවේග කට්ටල දිත්තකින් සමන්විත දුම්රියක්. මෙම බලවේග කට්ටල දිත්තෙන් දුම්රිය කොළඹ පසට එද්දී පිටුපස බලවේග කට්ටලය සම්පූර්ණයෙන් පීලිපැනීමට ලක් වෙලා තිබ්බා. ඒකම ඉදිරිපස බලවේග කට්ටලයේ අන්තිම මැදිරි දෙකත් පීලිපැනීමට ලක් වෙලා තිබ්බා. එතකොට මේ පීලිපැනීමෙන් පස්සේ මෙම දුම්රියේ පැමිණි මගීන්ට දුම්රිය දෙපාර්තමේන්තුව මෙම පීලිපැනීම ලක් වූ ස්ථානයට දුම්රියක් ධාවනය කරලා මෙම දුම්රිය මගීන්ට ඒ පීලිපැනීම ලක් වූ ස්ථානයේ සිට කොළඹ බලා ගමන් කිරීමට පහසුකම් සැලසුවා. ඒ වගේම මේ දුම්රියට පිටුපසින් උදෑසන පැමිණිය ගාලු කුමාරි සහ රෝණු කුමාරි දුම්රිය දෙක. එතකොට ඒ වෙද්දී අපි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ජාතික ගමනාගමන කොමිසමත් එක්ක කතා කරලා මම හිතන්නේ ඒ පැත්තෙනුත් අපි බස් මෙම ස්ථානයට රැගෙන පැමිණිය. ඒ වගේම අපි අර මුලින් කළා වගේ දුම්රියක් මෙම පීලිපැනීමේ ලක් වූ ස්ථානයට ගෙනහිල්ලා ගාලු කුමාරි සහ රෝණු කුමාරි දුම්රිය වාද්දුව දුම්රිය ස්ථානයට ගෙනහිල්ලා ඒ දුම්රිය දෙකේ පැමිණි මගින් මාරු කරලා කොළඹට ගෙනීම කළා. ඒ වගේම ඊට පස්සේ රජරට රජින දුම්රිය මම හිතන්නේ අපි ඒක කළුතර දුම්රිය ස්ථානට ගෙනිහිල්ලා ජාතික ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය එකතු වෙලා කළුතර ඉඳන් පානදුරට දුම්රිය මගින් බස් රථවල ගෙනල්ලා ආපහු පානදුර ඉඳන් අපි රජරට රජින දුම්රිය අනුරාධපුරය දක්වා ධාවනය කිරීමට කටයුතු කළා. මෙන්න මේ தත්ත්වය තමයි අද දින උදෑසන තිබුණේ. එතකොට මෙම පීලිපැනීම නිසා ඉහළ හා පහළ මාර්ග දෙකම අවහිරලා තිබ්බා. පහළ මාර්ගයට මේ පීලිපැනීම නිසා පෙට්ටි ඇලවෙලා පහළ මාර්ගයේ දුම්රිය ධාවනය කරන්න නොහැකි තත්ත්වයක් තමයි තිබුණේ. මේ වෙද්දී දුම්රිය දෙපාර්තමේන්තුව මෙම පීලිපැනීම යථාවත් කරමින් පවතිනවා. අපි බලාපොරොත්තු වෙනවා බොහොම ඉක්මනින් එක මාර්ගයක් පහළ මාර්ගයේ දුම්රිය ධාවනයට එකතු කරන්න. මම හිතන්නේ අර පීලිපැනීමට ලක්වෙච්ච බලවේග කට්ටල දෙකෙන් ඉදිරි බලවේග කට්ටලේ මේ වෙද්දී පීලිගත කරලා පානදුර දුම්රිය ස්ථානයට ගෙනහිල්ලා තියෙනවා. දැන් පසුපස බලවේග කට්ටලේ පීලිගත කිරීම මේ විදිහට කරමින් පවතිනවා. අපි බලාපොරොත්තු වෙනවා බොහොම ඉක්මනට මේක අවසන් කරන්න. ඒ වගේම මේ වෙද්දී මාර්ගහා කර්මාන්තංශ දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ගහා කර්මාන්තංශයේ විසින් පහළ මාර්ගයේ ධාවනයේ සුදුසු පරිදි යථාවත් කරලා ඉවරයි. මේ පීලිගත කිරීම අවසන් වුවහම අපි පහළ මාර්ගයේ දුම්රිය ධාවනය ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වෙනතෙක් අපි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ ජාතික ගමනාගමන කොමිසම සමග එකතු වෙලා සාමාන්‍ය ආකාරයට දුම්රිය පානදුරට ගෙනහිල්ලා පානදුර සිට කළුතරට බස් රථ මගින් දුම්රිය මගින් ප්‍රවාහනය කරලා එතනින් එහාට කළුතර සිට බෙලියත්ත මාතර ගාල්ල දක්වා දුම්රිය මගින් ප්‍රවාහනය කරන්න මේ වෙනුවට සැලසුම් කරලා තියෙනවා. එතකොට ගමනාගමන අධිකාරිතුමනි දැන් මේ හානි වෙච්ච පිළිවෙල කියන දුර ප්‍රමාණය කොච්චරද සහ දැනට අනාවරණය කරගෙන තියෙනවද මේක පිළිවෙල දෝෂයක්ද නැත්නම් දුම්රිය එන්ජිමේ දෝෂයක්ද එහෙම මොන හරි විස්තර තියෙනවද? ඔව් ඇත්තටම මම හිතන්නේ මේ විදිහ අපේ දුම්රිය සාමාන්‍ය අධිකාරිතුමා ඒ වගේම ප්‍රවාහනාංශයේ ප්‍රධානීතුමා එම ස්ථානට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම අනිකුත් අපේ උප දෙපාර්තමේන්තු ප්‍රධානීනුත් එම ස්ථානට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම මෙම දුම්රිය පීලිපැනීම සම්බන්ධව පරීක්ෂණයක් පත් කරන්න
අපි කමිටුවක් පත් කරලා තියෙනවා. එතකොට ඒකෙන් තමයි අපිට මේක සම්බන්ධව නිවැරදි තොරතුරක් හරි නිවැරදි තොරතුර ලබා ගන්න පුළුවන් වෙන්නේ. අපිට සාමාන්‍ය ආකාරයට මෙම් පීලි පැනීම නිසා දුම්රිය ඉහළ දුම්රිය මාර්ගයට දැඩි ලෙස හානි වෙලා තියෙනවා. ඒ වගේම බලවේග කට්ටලයට මේ දුම්රිය දෙපාර්තමේන්තුවේ බොහොම සීමිත බලවේග කට්ටල කීපයක් තමයි අපි ඒක තියෙන්නේ. ඉන් එකක් තමයි මේ මේකේ හානි වෙලා තියෙන්නේ. මේ බලවේග කට්ටලයත් දැඩි ලෙස හානි වෙලා තියෙනවා. ඉතින් මේකේ ඇස්තමේන්තු කොච්චරක්ද මේ හානියේ පාඩුව කියන එක අපිට ඉදිරියේදී තමයි හරියට නිශ්චිතව කියන්න පුළුවන් වෙන්නේ. ඔව්. මායිලඟ අවස්ථාව ලබා දෙන්නේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිතුමන්ට සජීව නන්දන කනකරත්න මහතාට. දැන් ඔබතුමාලා මේ දුම්රිය සේවයත් එක්ක එකතු වෙලා දුම්රිය දෙපාර්තමේන්තුවත් එක්ක එකතු වෙලා මේ කියන්නේ ඒකාබද්ධ ගමනාගමන පහසුකම් සලසනවා. දැන් ඒ පිළිබඳව විස්තර ටික අපට ප්‍රකාශ කරන්න. ඔව් අපිට මේක දැනුණාම අපි දෙපැත්තේ තිබුණ ඩිපෝ දෙක පානදුර සහ කළුතර ඩිපෝ වලින් පානදුරෙන් බස් රථ 8ක් සහ කළුතර ඩිපෝයෙන් බස් රථ 7ක් ඔක්කොම බස් රථ 15ක් යොදවාගෙන නැවතත් දුම්රිය ගමන් ආරම්භ කරන ස්ථාන වලට සහ කොළඹට අපි අදාළ තැන්වල සිට මගීන් ප්‍රවාහනය කරා. ඒකම මේ උදේවරුව ඒක අපි උදේ 8:20ට පටන්ගෙන 12 මාර වගේ පමණ වෙනකල් ඒ මගීන් ප්‍රමාණය අපි කොළඹට සහ අදාළ දුම්රිය ස්ථාන වලට අරන් ආවා. ඊට පස්සේ හවස අපි බස් රථ සැකස්මක් විශේෂයෙන් සකසලා තිනවා හවස මගීන් සඳහා. මොකද අද තව එකක් තමයි අද ගමනාගමන මණ්ඩලයටත් අද සම්පූර්ණයෙන් වැඩි මගීන් පිරිසක් ඉන්න දවසක් අද සිකුරාදා දවසක් බැවින් අපි නමුත් තිබෙන බස් රථ කළමනාකරණය කරගෙන අපි දහවල් 2ට ගාල්ල බෙලියත්ත බස් රථ දෙකක් ලබා දීලා තියෙනවා. ඊට අමතරව 4ට මාතර බස් රථයක් ලබා දීනවා. මේවා කෙලින්ම කොටුව ස්ටේෂන් එකට කොටුව දුම්රිය ස්ථානයටම ගිහිල්ලා එතනින් මගින් අරගෙන අදාළ ගමනාන්තය දක්වා මාතර බෙලියත්ත ගාල්ල වගේ අදාළ ගමනාන්තය දක්වා යනවා. මගින් කිසිදු මගේක් ඒකට ආපහු ගන්නේ නැහැ. මේ දුම්රිය මගින් සඳහාම විශේෂ වූ බස් රථ සේවාවක්. ඊට පස්සේ 4:45ට බෙලියත්ත 4:45ට බස් රථ 3ක් ලබා දීලා තිනවා. ඒ වල ගමනාන්ත වෙන්නේ කොටුව දුම්රියේ ස්ථානයේ සිට බෙලියත්ත මාතර ගාල්ල. ඒ වගේම හවස 5ට අම්බලන්ගොඩ හික්කඩුව හික්කඩුව දුම්රිය බස් රථ සේවාවන් දෙකක් ලබා දී තිබෙනවා. ඉන් පසු අවසාන බස් රථ සේවාව 6:15ට ගාල්ලට බස් රථ 3ක් ලබා දී තිබෙනවා. ඕක තමයි දැන්ට අපේ සැකස්ම. එතකොට සභාපතිතුමනි දැන් දුම්රිය වාර ප්‍රවේශ පත්‍රයක් තිබිය යුතුද නැත්නම් ඒ අවස්ථාවේදී ප්‍රවේශ පත්‍ර ගන්න ඉන්නවා ඔබතුමාලා කොහොමද මේක තීරණය කරන්නේ? සම්පූර්ණයෙන් මේ සේවාව අපි දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර සහ දුම්රිය ප්‍රවේශ පත්‍රයක් සහිත මගින්ගේ කිසිදු මුදලක් අය කරන්නේ නැහැ. එතකොට ඒ කියන්නේ එහෙම මුකුත් නැති අයගෙන් සල්ලි අය කළා සාමාන්‍ය විදිහට ගෙනියනවද එහෙමද? ඔව් ඒ සාමාන්‍ය හැරින් සාමාන්‍ය මගේක් නැගොත් අනිවාර්යෙන් සල්ලි අය කරනවා. නමුත් දුම්රිය ප්‍රවේශ පත්‍රයක් සහ සීසන් එකක් ප්‍රවේශ පත්‍රයක් තිබෙන අයට අපි සම්පූර්ණ නොමිලේ නෙමෙයි. ඒක අපි අරන් යනවා. අරන් ගිහලා පසු කාලෙ මේක අපි ඒක සාකච්ඡා කරගෙන යනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සමග අවශ්‍ය මුදල ප්‍රතිපූර්ණ කරගන්නට.